හායි අද මම ආවේ පන්නේ පිටිය අලුතෙන්ම දාපු බින්චුන් එකට. හැබැයි ගොඩක් දවස් බලන්න හිටියා මේකේ රස කොහොමද කියලා බලන්න. මේ කට්ටිය කියන තරම්ම රසයිද නැද්ද කියලා බලන්න. මම ඔෆිස් ඉවරුණ හැටියේ මම ආවා. මේ විදිහට ඕඩර් එක අරගෙන මුලින්ම ගත්තේ චොක්ලට් ඔරියෝ මිල්ක් ෂේක් එක. ඒක නම් මට ඇත්තටම ලොකු රසක් නැහැ. සාමාන්‍ය රසක් විතරයි තිබ්බේ. ඊට පස්සේ මම ගත්තේ බ්‍රවුන් sugar boba milk tea එක. ඒකත් ඇත්තටම අරකට වැඩිය ටිකක් රසයි. මට එච්චර ලොකු රසක් නම් ඇත්තටම මේකේ නැහැ. ඒකයි මම මේ hina වී කියන්නේ අනිත් අයට. ඊට පස්සේ ගත්තේ ස්ට්‍රෝබෙරි බෝබෝ ජස්මින් මිල්ක් ටී එක. ඒක රුපියල් 650ක් විතර වුණා. ජස්මින් ෆ්ලේවර් එක නම් හොඳටම තිබ්බා. මේක හැබැයි පොඩි වෙලාවක් බොනකොට ඇත්තටම එපා වෙනවා. මේකේ පෝෂන් එක ඇත්තටම වැඩි. ඊට පස්සේ ගත්තේ ස්ට්‍රෝබෙරි ලෙමන් ටී එක. ඒකට එක්ස්ට්‍රා බෝබෝ ඇඩ් කරා. ඒක ඇත්තටම අනිත් ඒවට වැඩිය මාරම රසයි. ඔයාලට මගේ රියැක්ෂන් එකෙන් පේනවා ඇති. ඊට පස්සේ මේවා ලෙමනේඩ් එකක් try කරා. ඒකත් ඇවරේජ්. ඇත්තටම අර ලෙමන් ටී එක තමයි ඒක තමයි රසම. මගේ honest review එක කිව්වොත් ඇත්තටම ලෙමන් ටී එක තමයි රස. එහෙනම් bye හැමෝටම.